where do problems come from? අපිට තියෙන ප්‍රශ්න තමයි stress, fear, anger, sadness, නැත්නම් pain. මේ හැම දෙම එන්නේ අපේ memories වලින්. Past memories, old thoughts, old emotions. අපේ හිත ඇතුලේ තියෙන දේවල් වලින් තමයි අපිට ප්‍රශ්න එන්නේ. ඉතින් හෝපනෝපනෝ කියන්නේ මේ හැමදේම මේ old memories delete කරන්න පුළුවන් method එකක්. මේකේ තියෙන powerfulම part එක තමයි හෝපනෝපනෝ වල main rule එක I take 100% responsibility. එහෙම නැත්නම් මම 100% වගකීම ගන්නවා මට වෙච්ච දේවල් වලට කියලා. ඉතින් මගේ life එකේ තියෙන problems නැත්නම් relationships, money, health මේ හැම දෙයකටම ඔයා responsible ගන්නවා කියලා කියන්න ඕනේ. ඉතින් ඉස්සෙල්ලාම ඒක කිව්වට පස්සේ තමයි අපි ඊළඟ ස්ටෙප් එකට යන්නේ. එතකොටයි ඔයාගේ heart එකට ඒක දැනෙන්නේ. ඉතින් මේක කරාම අපිට කාටවත් blame කරන්න ඕනේ නැහැ. දොස් කියන්න ඕනේ නැහැ. රණ්ඩු වෙන්න ඕනෙත් නැහැ. Just healing. ඉතින් අපි බලමු කොහොමද මේක practice කරන්නේ කියලා. මාත් එක්කම කරන්න. ඔයගලගේ ඇස් දෙක වහගෙන මාත් එක්කම කරන්න ලෑස්ති වෙන්න. ඉස්සෙල්ලාම අපි කියමු ඔයගලන්ට තියෙන්නේ ස්ට්‍රෙස් එක කියලා. දැන් වැඩ කරන තැන නැත්නම් රිලේෂන්ෂිප් ප්‍රොබ්ලම් එකක් ඕනම ප්‍රශ්නයක් ඔයගලගේ හිතේ තියාගන්න. ඊට පස්සේ මං කියන එක කියන්න. I take 100% responsibility of my stress at workplace. නැත්නම් මම 100% වගකීම ගන්නවා මගේ ස්ට්‍රෙස් එකට, මගේ රිලේෂන්ෂිප් ප්‍රොබ්ලම් එකට. මොනවා හරි ඔය වගේ තියෙන ප්‍රශ්නයක් හිතේ තියාගන්න ඇස් දෙක වහලා මෙන්න මේක කියන්න. I am sorry. Please forgive me. Thank you. I love you. මේක හරිම simple but very powerful. ඔයගොල්ලන් මේක 21 පාරක් කියන්න. ඔයගොල්ලන්ගේ ප්‍රශ්නේ ගැන හිතලා 21 පාරක් කියන්න. මට කමෙන්ට්ස් වලින් කියන්න ඔයගොල්ලන්ට කොහොමද දැනුනේ කියලා ඊට පස්සේ. මේක හරිම powerful method එකක්. ඒ නිසා ඔයගොල්ලන් මේ words repeat කරනකොට ඔයගොල්ලන්ට දැනේ ඔයගොල්ලන්ගේ mind එක එහෙම නැත්නම් මනස කොච්චර calm වෙනවද කියලා.